ඩෙවලපර් කෙනෙක් විදියට මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මගේ ඔඩියන්ස් එක එහෙම නැත්නම් මගේ වීඩියෝස් හැමෝටම තේරෙන භාෂාවෙන් කරන්න කියලා. මොකද මම පොඩි කාලේ ඉඳන් මගේ මාර ආසාවෙන් හිටියේ මම කරන හැමදේම හැමෝටම පැහැදිලි වෙන විදියට කරන්න. මොකද ඔයාලා දන්නේ නැති මේ වෙනකම් මම ටාගට් කරලා තිබ්බේ ලංකාවේ ඩෙවලපර් ඔඩියන්ස් එක. ඒතකොට ලංකාවේ ඩෙවලපර් ඔඩියන්ස් එකට විතරක් වීඩියෝස් දාන අතරතුර ඊළඟ ටාගට් ඔඩියන්ස් එක තිබ්බේ ලංකාවේ කට්ටිය. ඒතකොට ලංකාවේ ඉන්න සාමාන්‍ය කට්ටිය. එතකොට මේ ස්කෝප් එක හොඳයි. හැබැයි මම ගොඩක්ම කැමති මම කරන ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකින් මම කැමති ගොඩක් කට්ටිය දැනගන්න ඕන. මම කියන්නේ හැමෝම. So international audience එකක් ආවත් එයාලට දැනගන්න පුළුවන් එයාලට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. I know මගේ වීඩියෝ සමහර වෙලාවට පොඩ පැහැදිලි මදි වගේ ඇති. I'm still trying on that. Okay. Let's see. Okay. So ඒ අතරතුරදී එතකොට මට දැන් ආපු ප්‍රශ්න තමයි මේක. මම කොහොමද මේක දැන් solve කරේ? හොඳයි. එතකොට මම ඩෙවලපර් කෙනෙක්. ඩෙවලපර් කෙනෙක් වුණාම වාට තියෙන ලොකුම ස්කිල් එක තමයි problem solving skill එක. එතකොට මම කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? දැන් මට ඕනේ සිංහල නුත් වීඩියෝස් කරන්න, ඒ වගේම ඉංග්‍රීසි නුත් කරන්න. හැබැයි මට දැන් ඕනේ ස්විච් වෙන්න හැමෝටම තේරෙන භාෂාවකට වෙනස් වෙන්න. මම කල්පනා කරලා හිටපු එක දෙයක් තමයි අපි ගමු parallel approach, parallel deployment වගේ approach එක. මෙතනදී මම කරන්නේ මගේ channel එකේ දැම්ම ඉංග්‍රීසි නුත් වීඩියෝ දානවා, ඒ වගේම සිංහල නුත් වීඩියෝස් දානවා. and අපි කාලයන්ිය මොනිටර් කරලා බලමු කාලයත් එක්ක මොන වගේ ඔඩියන්ස් එක වෙනස් වෙන්නේ. ඒ වගේම ඔයාලා කැමති මොනවටද? ඔයාලා කැමති මේ ඉංග්‍රීසි වලින් යනවලද නැත්නම් සිංහලෙන් යනවලද? ඒ හැමදේම අපි කන්සිඩර් කරලා අපි කාලයක් ගිහලා ඩිසිෂන් එකක් ගමු. ඒ වෙනකම් මම ඇත්තටම කැමති මේ පළවෙනි ස්ටෙප් එක තියන්න කොහොමද මම ඉංග්‍රීසි වලින් වැඩේ පටන් ගන්න කියලා. of course මගේ native language එක සිංහල. ඒ කියන්නේ මට ඇත්තටම ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ. හැබැයි මම ෆුල් try කරනවා මගේ කතා කරන ඒ කියන්නේ මගේ language එකේ වගේ මගේ content එක හැමදාම පැහැදිලි තැනකට ගේන්න. එතකොට you guys are everything to me. මොකද ඔයාලා තමයි මට ගොඩක් help කරන්නේ මේ මගේ journey එකේදී, මේ content creation journey එකේ වගේම මගේ developer journey එකේදී. ඉතින් මම ගොඩක් කැමතියි ඔයාට මොකද්ද දැනෙන්නේ කියලා මේක ගැන කියනවට. මොකද how do you feel? ඔයා මේ කරන්න යන approach එකට කැමතිද? ඒ වගේම ඔයාට මං කවුද කියලා දැනගන්න වෙන නම් please go check out my YouTube channel. මොකද මේ YouTube channel එකේදී මම ගොඩක් දේවල් කියලා තියෙනවා මං කවුද ඒ වගේම කොහොමද අපි කරලා තියෙන project ඒ වගේම believe me okay තව ඉස්සරහට ගොඩක් project එන්න තියෙනවා මම ගොඩක් plan කරලා තියෙනවා අපි කට්ටියට කරන්න so make sure you like and subscribe or follow so we'll see you on next time bye guys hell yes